කොහොමද පිස්සුවෙන් වගේ දවසට පැය 8ක් විද්‍යාත්මකව පාඩම් කරන්නේ? අද වීඩියෝකින් අපි ගැඹුරට ගිහින් කතා කරමු කොහොමද පාඩම් කරද්දී තියෙන ඩිස්ට්‍රැක්ෂන්ස් අඩු කරන්නේ. පැය ගණන් පාඩම් කරන්න මොටිවේට් වෙන්නේ සහ ඕවරෝල් වලට කිසිම රෙස්ට් එකක් නැතුව වුණත් එක දිගට පාඩම් කරන්න පුළුවන් කාලය වැඩි කරගන්න කියලා. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඔයාටම තේරෙයි මේ වීඩියෝ එක කොච්චර හොඳද කියලා. අද අපි ඉන්නේ ඩිස්ට්‍රැක්ෂන්ස් පිරුණු ලෝකයක. 2000 වෘද්ධිදි මිනිහෙක්ට එක දෙයකට අවධානය දීමේ හැකියාව තිබුණේ තප්පර 12ක් විදිහට. 2025 වෙද්දී ඒ අගය තප්පර 8.4කට අඩු වෙලා තියෙනවා. මේ අගය ගෝල්ඩ් ෆිෂ්ගේ අවධානය තබා ගැනීමටත් වඩා අඩු අගයක්. හරි. අපි දැන් මොකද්ද කරන්න ඕන ඔයාගේ අවධානය වැඩි කරගන්න? මුලින්ම ටයිමර් එකක් දාලා ඔයාට පාඩම් කරන්න පුළුවන් උපරිම වෙලාව හොයාගන්න. අපි හිතමු ඔයාගේ අවධානය වෙන දෙයකට නොයවා ඔයාට විනාඩි 10ක් එක පිට පාඩම් කරන්න පුළුවන් කියලා. මේ විනාඩි 10 තමයි ඔයාගේ චන්ක් ටයිම් එක. මේ චන්ක් ටයිම් එක තමයි අපි වැඩි කරගන්න යන්නේ. මුලින්ම පාඩම් කරලා දින ඩිස්ට්‍රැක්ෂන්ස් අඩු කරන්නේ කොහොමද කියලා බලමු. ඩිස්ට්‍රැක්ෂන්ස් හේවත් බාධා වර්ගයන් දෙකක් තියෙනවා. එක්ස්ටර්නල් සහ ඉන්ටර්නල්. එක්ස්ටර්නල් කියන්නේ ඔයාට පිටතින් එන බාධාවන්. ෆෝන්ස්, ටීවී, වටපිටාවේ සද්ද, යාළුවෝ, ගෙදර අය ඕනම බාහිර දෙයකින් ඔයාට බාධා එන්න පුළුවන්. මේ වලින් ගැලවෙන එක හරිම ලේසි. පුළුවන් තරම් ෆෝන්ස්, ටීවී පේන්නේ නැති වෙන තියන්න. ගෙදර අයව chat කරන අයවයි දැනුවත් කරන්න. එතකොට මේ බාහිර බාධාවන් නැති කරගන්න පුළුවන්. ඉන්ටර්නල් ඩිස්ට්‍රැක්ෂන්ස් කියන්නේ ඔයාගේ ඇතුළතින් එන බාධාවන්. ෆෝන්ස් එකට එන මැසේජස් බාහිර ඩිස්ට්‍රැක්ෂන්ස් වුණාට ඔය කාඩහරි මෙසේජ් කරලා පාඩම් කරන අතරතුරත් රිප්ලයිස් බලාපොරොත්තුවෙන් ඉන්න එක ඔයාගේ අභ්‍යන්තරෙන් එන ඩිස්ට්‍රැක්ෂන් එකක්. මේකට හේතුව ඩෝපමින්. මේක ගැන වෙනම කතා කරන්න ඕන. දැනට සරලව කිව්වොත් ඩොපමින් වැඩියෙන් ලැබෙන දේවල් වලට තමයි අපේ මොලේ වැඩියෙන් පෙළඹෙන්නේ. ඩොපමින් වැඩියෙන් ලැබෙන්නේ ඔයා වැඩියෙන් සතුටුදායක වෙන දේවල් කරද්දී. සෝෂල් මීඩියා යන එක සහ පාඩම් කරන එක. මේ දෙකින් ඔයාට වැඩිපුර ආතල් එකක් එන්නේ සෝෂල් මීඩියා වලින් නිසා ඩොපමින් වැඩියෙන් ලැබෙන්නේ සෝෂල් මීඩියා වලට. එතකොට ඔයා වැඩිපුර කරන්න කැමති සෝෂල් මීඩියා යන එක. මේ වගේ ඔයාගේ හිත ඇතුළෙන් පාඩම් කරනට වඩා ඩොපමින් ලැබෙන තව හුඟක් දේවල් ඔයා ලිස්ට් කරන් ඉන්නවා. පාඩම් කරන එක තියෙන්නේ ඒ ලිස්ට් එකේ පහළම හරි. මේකට මුලින්ම කරන්න පුළුවන් දේ තමයි මේ බාහිර ඩිස්ට්‍රැක්ෂන්ස් අඩු කරන එක. ඊළඟට ඔයාට පාඩම් කරන්න ඕන දේවල් අරන් පාඩම් කරන තැනට යන එක. ඊළඟට කිසිම දෙයක් නොකර විනාඩි 10ක් විතර නිකම් ඉන්න එක. මොකද ඔයාගේ මොළයට මේ ලෝකේ කරන්න අමාරුම දේ තමයි නිකම් ඉන්න එක. මොකද මොළේ හැමතිස්සෙම ඩොපමින් පිපිරීමක් වෙනුවෙන් අලුත් දත්ත ඇතුළට ගන්න බලනවා. ඔයා මේ ලිස්ට් එකේ උඩ තියෙන දේවල් කපලා දැම්මට පස්සේ මොළයට ඩොපමින් ගන්න තියෙන එකම විදිහ තමයි පාඩම් කරන එක. මේ විදිහට මේ නිකන් ඉන්න විනාඩි 10 යන්න කලින්ම ඔයා පාඩම් කරන්න පටන් ගන්නවා. අපි දැන් මේ පාඩම් කරන කාලේ පුරාවටම මොටිවේට් එකේ ඉන්න පොඩි පොඩි දේවල් ටිකක් කරමු. කිව්වා වගේම පොඩි පොඩි දේවල්. වතුර එකක් ළඟට ගන්න, ස්නැක් එකක් ගන්න, ඔයා කොච්චර වෙලාවක් පාඩම් කරනවද කියලා ගෝල් එකක් හදාගන්න. ඒ ටික පාඩම් කරලමයි නැගිටින්නේ කියලා හිතාගෙන අතේ පොඩි සංකේතයක් අඳගන්න. මේ දේවල් වලින් ඔයාට පාඩම් කරන්න හොඳ ස්ටාර්ට් එකක් ගන්න පුළුවන්. ඔයාට පාඩම් කරන ප්‍රොසෙස් එක එපා නොවන විදිහේ නෝට් එකක් හදාගන්න තිබ්බනම් මේක තවත් ඉන්ට්‍රස්ටිං වෙනවා. 78.9 කාර්යක්ෂම විදිහට සුපර් එෆිෂන්ට් නෝට් එකක් හදාගන්න ක්‍රම 4-5ක් මම මේ වීඩියෝ එකකින් කතා කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් පොඩි ඉල්ලීමක් කරනවා. අපි ආයෙ යමු වීඩියෝ එකට. පාඩම් කරද්දී වැඩ කරන්න පුළුවන් හොඳම දේ තමයි පේපර්ස් කරන එක. ඊළඟට ඒවට අදාළ නෝට්ස් බලාගන්න එක. පස්සේ තනියම මේවා මතක් කරන එක. අපි මුලින් කතා කරපු ඔයාගේ චන්ක් ටයිම් එක ගමු. අපි හිතමු ඔයාගේ චන්ක් ටයිම් එක විනාඩි 10යි කියලා. මුලින්ම ඔයා විනාඩි 10ක් පාඩම් කරනවා. ඊළඟට විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්නවා. ආයෙ විනාඩි 10ක් පාඩම් කරනවා. ආයෙ විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්නවා. ආයෙ විනාඩි 10ක්. ආයෙ විනාඩි 5ක්. මේ විදිහට ඔයාට මේ චන්ක් ටයිම් සහ රෙස්ට් කරන සයිකල්ස් 3-4ක් කරන්න පුළුවන්. කාලයත් එක්ක ඔයාට පුළුවන් මේ සයිකල්ස් ගන්න වැඩි කරගන්න. මේ පාඩම් කරන අතරතුර ඔයා ගන්න රෙස්ට් එක ඵලදායි වෙන්න ඕන. ඒ වෙලාවේ ෆෝන්ස්, ටීවීස් වලට යන්න එපා. පාඩම් කරන දේවල් ගැන හිතන්නත් එපා. මේ රෙස්ට් එකේදී ඔයාගේ මොලේ පොඩ්ඩකට ස්ලීප් මෝඩ් එකට දාන්න. ඔයා ෆිසිකලි පොඩ්ඩක් ඇක්ටිව් වෙන්න. ටිප්ස් 10ක් ගහන්න, වතුර ටිකක් බොන්න, එළියට ගිහින් මෙන්න මොන හරි කාලෙන්න. මේක ගැන මටත් වඩා හොඳට මහාචාර්ය රුචිර විජේසේන මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා.
මේ විදියට ලර්න් ප්ලස් රෙස් සයිකල්ස් ආයයි කරද්දි කාලඇත් එක්ක ඔයාගේ චංක් ටයිම් එක ඒකැන් කිසිම ඩිස්ට්‍රක්ෂන් එකක් හෝ රෙස්ට් එකක් නැතුව දිගටම අවධානය තියම් පාඩම් කරන්න පුළුවන් කාලේ වැඩියෙනවා. ඉතින් මේක දවසින් දවස කරන්න යද්දී ඔයාට පුළුවන් කියලා දැනෙනකොට ඔයාගේ චංක් ටයිම් එක වැඩි කරන්න. කලින් විනාඩි 10ක් පාඩම් කරලා විනාඩි 5ක් රෙස් කරා නම් දැන් විනාඩි 15ක් පාඩම් කරලා විනාඩි 5ක් රෙස් කරන්න. පුළුවන් වුණාම සයිකල්ස් ගණනත් වැඩි කරන්න. මේ විදියට කාලයත් එක්ක ඔයාගේ පාඩම් කරන කාලේ වැඩි කරගන්න පුළුවන්. ඇඩිෂනල් ටිප්ස් කිව්වොත් සයිකල්ස් ඔක්කොම ඉවරුණට පස්සේ ටිකක් දිග රෙස්ට් එකක් ගන්න. හැබැයි ඒකත් ඵලදායී වෙන්න ඕන. හැමදාම හොඳ නිින්දක් දාන්න. නියුට්‍රීෂන් වැඩි ආහාර ගන්න. භාවනා කරන්න. මේකින් ෆෝකස් එක මෙමරි එක වර්ධනය කරනවා ඇතුළුව තවත් වාසි හුඟක් ලැබෙනවා. භාවනා කරන කම්මැලි කියලා මම දන්නවා. ඒ නිසා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ගැළපෙනම භාවනා ක්‍රමයන් ගැන මේ වීඩියෝ එකකින් මම පැහැදිලි කරලා කියනවා. ඒකත් පොඩ්ඩක් බලන්න. ඉතින් යා අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.